යාළුවනේ මම මේට කලින් වීඩියෝ එකක් දැම්මා. ඒක හදිස්සියෙන් දැම්මේ. මට ඒක කියන්න ඒ තරම්ම හදිස්සි නිසා අපේ කට්ටිය යන්න ඉන්නවා. දැන් සමහරට අද වුණත් යන්න ඉන්න අය ඇති. යන්න කලින් මේක දකිනවා නම් අනිවාර්යෙන් අනේ මේ වැරද්ද කරගන්න එපා. ඔයාලටමයි මේ අපරාධ වෙන්නේ. මේ ඔයාලගේ ටිකට් එකේ තියෙන කිලෝ ප්‍රමාණයට වැඩියෙන් 1 ග්‍රෑම් 500ක්වත් ගෙනියන්න එපා. ඒ සියලුම දේවල් ග්‍රෑම් 500 ඉඳන් කිරලා විසි කරනවා. එතන අයින් කරන්න කියනවා. එකම බෑග් එක 4-5 පාර කිරලා අයින් කරනවා. බඩු ඉස්සර වගේ පොඩි බෑග් වල අතින් කටින් එල්ලගෙන යන්න දෙන්නේ නැහැ. ඉස්සර නම් එහෙම එකක් නැහැ. අපි බෑග් එකේ තියෙන ඒවා අයින් කරලා කිරලා අතේ ඉටි බෑග් එක හරි දාගෙන ඒක අරයි යන්න පුළුවන්කම ඉස්සර තිබුණා. හැබැයි දැන් එහෙම නැහැ. දැන් එහෙම දෙන්නේ නැහැ ගෙනියන්න. මොනවත්ම ගෙනියන්න දෙන්නේ නැහැ. ගොඩාක් අපේ කට්ටිය පව් ගෙවල් වල ඉඳලා යන අපේ අම්මලා අහිංසක මිනිස්සු. ඉතින් ඒගොල්ලන්ගේ දරුවන්ට ගෙනියන ටොපි චොක්ලට් ටික එතන හලලා පිච්චි යනවා. සමහරක් අඬ යනවා. සමහරෙකුට කරන්න ඕනේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. එතෙන්ට ආවහම මේගොල්ලෝ ඒක එහෙම විසික්කන්න කියපුවාම මේගොල්ලෝ කන්ෆියුස් වෙනවා. හරි දුකින් හරි වේදනාවෙන් එයාලා සමහරක් අඬනවා. අපි ඒ හිටපු පැයට අපි 4-5 දෙනෙකුගේ බෑග් හදලා දුන්නා ගෙනියන්න ඒගොල්ලන්ට. අපිට පුළුවන් විදිහට අපිට පුළුවන් වෙලාවෙ හැටියට මම ගියේ මගේ යාළුවෙක්ව දාන්න. ඒ වෙලාවේ ඒගොල්ලෝ ඇතුළට ගියාට පස්සේ අපි එතන හිටපු කට්ටියට ටිකක් උදව් කරා අපේ අයට. ඒ උදව් කරේ ඒගොල්ලන්ට එහෙම ගෙනිය ගන්න විදිහක් නැති හින්දා. ඒගොල්ලෝ ඒ අතරේ කොහොම හරි සෑහෙන බඩු තොගයක් දාලා ගියා. ඒ බෑග් අයින් කරනවත් එක්කම බලදියා එකෙන් එනවා. බලදියා එකෙන් ඇවිල්ලා හිටන් ඒගොල්ලන්ගේ සියලුම බඩු අයින් කරන්නේ වරයි යනවා. කිසිම දෙයක් තියන්න දෙන්නේ නැහැ. එතන මේ රටේ ජාතිකයෝ 3-4 දෙනෙක් මෙතන ඉන්නවා දැන්. වෙනදට නම් හිටියේ එක්කෙනයි කවුරු හරි කිරන්නෙත් නැහැනේ. සමහරක් හෑන් ලැගේජ් කිරන්නෙත් නැහැ ඉස්සර. දැන් ඒත් දසමෙටම කිරනවා. එකම බෑග් එක 3-4 පාරක් කිරලා දසමෙටම ගාන බලලා තමයි යවන්නේ. මොකද දැන් සමහරට අර එයා කාගෝ දාන හින්දා වෙන්න ඇති. සී කාගෝ නැති නිසා මේ දවස්වල ඒ හේතුවද කියන්න මම දන්නේ නැහැ. හේතුව මොකද්ද කියලා දන්නේ නැහැ. ඉස්සර වගේ ගෙනියන්න බෑ. මගේ යාළුවෝ හැමෝම අනේ තමන්ගේ සල්ලි තියාගන්න සල්ලි අරන් ගිහින් තමන්ගේ දරුවන්ට ලංකාවෙන් ඕන දෙයක් අරන් දෙන්න. මෙහෙන් ගන්න ගිහිල්ලා මෙහෙන් අරගෙන අසරණ වෙන්න එපා. එයාපෝට් එකට ගිහිල්ලා එතනින් ගෙනියන්න දෙන්නේ නැහැ. ඔයාලගේ බර ප්‍රමාණය විතරමයි ගෙනියන්න පුළුවන්. මේ දවස්වල කිසිම දෙයක් ගෙනියන්න එපා. ඕගොල්ලෝ අත්‍යවශ්‍යම දේ විතරක් අරගෙන යන්න. සමහරක් අය රෙදි ගොඩවලු අනිවාර්යෙන් යනකොට ටොපි චොක්ලට් ගන්නවා, රෙදි ගන්නවා. දැන් මේ ගොඩක් අය මේ ගෙනියන්නේ කාගෝ දාගන්න බැරි හින්දා වෙන්නත් පුළුවන්. මොන හේතුවක්ද කියලා දන්නේ නැහැ. ඒගොල්ලොත් බඩු ගොඩ අරන් ගිහිල්ලා සමහරක් ගෙවල් වලින් කිරාගෙන ගිහිල්ලත් නැහැ. හරි පව් හරි වේදනයි මට ඒ වේදනාව මට එච්චර දැනුණා නම් යන කෙනා එහෙම අතෑරලා යනකොට එයාට කොච්චර වේදනාවක් ඇද්දද කොච්චර හූල්ලන වැද්ද ගිහිල්ලා මට ඒ වේදනාව හරියට දැනුණා. ඒක දැනෙච්ච නිසාම මට ඒ වෙලාවේ ඇත්තටම ඒක මම වීඩියෝ එකක්වත් ගන්න තරම් මට සිහියක් නැහැ. කියන්නේ ඒ තරම් මිනිස්සු අසරණ වෙලා එකන් හරියට දැඟලුවා. අදටත් එහෙම දඟලන ඇති. ඉතින් මම දැක්ක එක දවසයි මේක හින්දා හැමෝටම කියන්නේ අනේ තමන්ගේ සල්ලි පරිස්සම් කරගෙන සල්ලි ටික අරයි යන්න. මෙහෙ බොරුවට ගෙනින් එතෙන්ට ගෙනින් විසි කරලා යන්න එපා. ටොපි චොක්ලට් විතරක් නෙමේ තමන්ගේ හෑන්ඩ් බෑග් හෑන්ඩ් ලැගේජ් ගෙනියන ලැගේජ් අයින් කරලා ඉටි බෑග් වලට අතේ බඩු අරන්ගෙන ගියා හිටියා. ඒ මම S2කටම දැක්ක මම ඉන්න තැන ඒවා උනේ. ඉතින් ඒක හින්දායි හැමෝටම එහෙම කියන්නේ අනේ එහෙම කරගන්න එපා. කවුරුවත් තමන් දුක් මහන්සි වෙලා හම්බ කරගන්න කීය හරි පරිස්සමට ඒක පරිස්සම් කරගෙන යන්න. මෙහෙ අපිට ලංකාවේ තියෙනවා දැන් මෙහෙ තියෙන හැමදේම ගෙනියන්න එපා කියනව නෙමෙයි මේ. ඒක විසි කරලා යන්න වෙයි කියලා කියන්නේ. විසි කරලා යන්න එපා. විසි කරලා යන්න වෙනවා එතෙන්ට ඔයාලා වැඩියෙන් ගෙනිච්චොත්. ඒක නිසා වැඩියෙන් ගෙනියන්න එපා. හැමෝටම කියන්නේ. හරි ආදරෙන් මේ කියන්නේ මට ඒ දැනෙච්ච වේදනාව තව කෙනෙකුට තවත් මොහොතකටවත් දැනෙන්න එපා. මට ඒක ඔයාලගේ දේ මට දැනෙනවා නම් ඒ වෙලාවේ ඔයාලට කොච්චර දැනෙනවද? මේකින්ද එහෙම දැනෙන්න ඒ වගේ දෙයක් කරගන්න එපා හැමෝම. කාගේවත් කිසිම එක මේ වගේ දුක් විඳලා ගොඩාක් දුක් විඳලා එක ඩිනාර් එකක් හරි හම්බ කරන්න ওই ගයක් ඇතුලේ කොච්චර දුකක් විඳිනවද? ඒ දුකක් විඳලා ගෙවල් ඇතුලේ දුක් විඳලා
ඔයාලා ඒකෙන් තමන්ගේ දරුවන්ට ගන්න ටොෆි චොක්ලට් එක විසි කරලා යන්න තරම් අපි කොච්චර අසරණ වෙනවද එතන. එහෙම අසරණ වෙන්න එපා. තමන්ගේ කිලෝ ගාන හරියට අරන් ගිහිල්ලා කිසි ප්‍රශ්නයක් නැතුව හිත නිදහසේ එතනින් එළියට යන්න. එතනින් යා ගන්න බැරුව ගොඩාක් අය ලත වුණා. අපි ඒගොල්ලන්ගේ බෑග් අස් කරලා දීලා අපි මේ බඩු තියාගෙන එයාලා එතනින් එයාලා කිලෝ ගාන හරි කියලා එතනින් එයාලා ඇතුළට යනකම් අපි බලාගෙන හිටියා. ලංකාවේ 4-5 දෙනෙක්ගෙම අපි එහෙම කරලා හිටන් එතෙන්ට වෙලා බලාගෙන හිටියා. හැබැයි එක නංගි කෙනෙක්ගේ රෙදි වගේක් දුන්න අරන් එන්න කියලා අපි ඒක ශනිකව අයින් කරා එතනින්. එහෙම නැත්නම් ඒකත් බලදියකින් අරන් යනවා. යා මාස දෙකකින් ආපහු එනවා කියලා. එයාගේ දුවට ගත්ත රෙදි වගේක් එයා අපට දීලා ගියා. ඒ රෙදි ටික තියෙනවා. ඒ ඇරෙන්න අපිට වෙන මුකුත් අරන් එන්න බැරි වුණා. මොකද අරන් අයින් කර අපිට කිසිම දෙයක් එතනින් අයින් කරන්න වෙලාවක් නැහැ. බලදියකින් ශනිකව ඇවිල්ලා ඒව අර පුරෝගන අරන් යනවා. ඒකින්ද එතන ආය අනිත් එක තමන්ගේ බර වැඩි වුණොත් තව කෙනෙකුට දෙන්න පුළුවන් තත්ත්වෙකුත් මේ වෙලාවේ නෑ. හැමෝම මේ වෙලාවේ තමන්ට පුළුවන් දේ බඩු මුට්ටු අරන් යන්නේ. කාගෝ දා ගන්න බැරි වෙච්ච හින්දා වෙන්න ඇති. කොහොමද කියන්න මම දන්නේ හරි පව්. ඒක මට වචන වලට කියන්න බැරි තරම් වේදනාවක්. ඒක හින්දානේ කාටත් ඒක හොඳ ආදර්ශයක්. මොකද දැන් අපි දැක්ක දේ අපි මේ කියනවා නොදන්න අය සමහරට දැන් යන්න ඉන්න අය අරන් යන්න ලැහැත්ති කරගෙන නැති. ඕගොල්ලෝ එහෙම නැත්තම් එයා කාගෝ දාන්න කිලෝ 10ක් එයා කාගෝ දාලා ඕගොල්ලන්ට අවශ්‍ය දේ අරන් යන්න. එතකොට සතියකින් හරි ලංකාවට ඒක. එහෙම නැතු සීකාගෝ මේ වෙලාවේ සීකාගෝ ගැන මම කියන්න දන්නේ නැහැ. එයා කාගෝ නම් දැන් මේ දවස්වල වැඩ කරනවා. ඒකින්ද එයා කාගෝ හරි කමන්නේ ඕගොල්ලෝ කිලෝ 10ක් 20ක් ඔයාලගේ අත්‍යවශ්‍ය දේවල් ටික දාන්න. ඒ කරලා ඔයාලගේ ටිකට් එකේ තියෙන ප්‍රමාණය අරන් යන්න. ඒ අරින්න 1 කිලෝ එකක්වත් වැඩියෙන් ගෙනියන්න එපා. හොරෙන් ගෙනියා ගන්න ඉස්සර වගේ පුළුවන් කියලා හිතලා කවුරුත් මුකුත් ගෙනියන්න එපා. ගෙනියන්න බෑ. ඒක ගෙනිය ගන්න බෑ කියලා මගේ ඇස් දෙකෙන් දැක්කා. ගොඩක් අය ඇඬුවා. ඇත්තටම ඇඬුවා. ගන්නවා ටොෆි චොක්ලට් ටික අතට ගන්නවා. ඒ බෑග් එකකින් එළියෙන් තියෙනවා. සමහරක් අය ලැප්ටොප් දාලා ගියා. පොඩි අයට ඔය ස්කෝල් වැඩ කරගන්න සාමාන්‍ය ලැප් එක තියෙන්නේ. ගොඩක් අය ඒ වරගෙන කරේ බෑග් දෙක තුන දායි යන්න දෙන්නේ නැහැ දැන්. හෑන්ඩ් බෑග් එකයි ගෙනියන්න පුළුවන්. ලැප්ටොප් එකක් උනත් එකක් ගෙනියන්න පුළුවන් වෙයි මං හිතන්නේ. ඒ ඇරෙන්න දෙක තුන කරේ එල්ලගෙන යන්න දෙන්නේ නැහැ. ඒවා බෑග් වලට දාගත්තාම ඒවා බර වැඩි. එතකොට කිරනකොට ඒ වරයි යනවා. අනිත් එක තමයි ඕගොල්ලන්ගේ හෑන්ඩ් ලැගේජ් එක පුළුවන් තරම් බර අඩු බෑග් එකක් ගන්න. මේ ගොඩක් අය අර ඇදගෙන යන හෑන්ඩ් ලැගේජ් එක අරයි යනවා. ඒක කිලෝ 2.5ක් 3ක් ඒක බරයි. ඒක ගන්න එපා. ඕගොල්ලෝ ලස්සනට යන්න පුළුවන් ඒක අරන් ඒක ඇත්ත. ලස්සනට ගියා වගේ නෙමේ තමන්ගේ බර ගෙනිය ගන්න බෑ. තමන්ගේ දරුවන්ට ටොෆියක් චොක්ලට් එකක් වැඩියෙන් ගෙනිය ගන්න පුළුවන්. ඕගොල්ලෝ බර අඩු පොඩි මේ ට්‍රැවලින් බෑග් එකක් ගන්න. ඒ හැරෙන්න අර ලොකු හෑන්ඩ් ලැගේජ් ගෙනියන්න එපා. ඒ වගේ බර වැඩි කිලෝ 2.5ක් 3ක් අපරාධේ. ඉතින් ඒගොල්ලන්ගේ සමහරක් අයගේ බඩු ටිකේ බර නෑ. බෑග් එක බර වැඩි. බෑග් එක ඉතින් බඩු අයින් කරනවා බර කිරලා බලනකොට බර නෙමෙයි බඩු නෙමෙයි අයින් වෙන්නේ. බෑග් එකේ බර තියෙන. බඩු සේරම අයින් කරලා චුට්ටක් තියලා බෑග් එක බලද්දි ඒත් ඒ ගානම තියෙනවා. ඉතින් එහෙම වෙනකොට බඩු ටික අපරාධේ. ඊට පස්සේ අපි දෙන්නේ 3 දෙනෙක්ගේ බෑග් අයින් කරලා පොඩි බෑග් වලට දාලා හෑන්ඩ් ලැගේජ් අයින් කරලා ඒගොල්ලන්ගේ බඩු ටික දාලා යවුවා. එහෙම කරපුවා. ඉතින් මේ හෑන්ඩ් ලැගේජ් එකත් මේ මිනිස්සු ගන්නේ සල්ලි වලට. ඉතින් පව් කාටත් ඒක කියන්නේ හැමෝම ඒක මතක තියාගන්න තේරුම් ගන්න. තමන්ගේ මේ තමන් පරිස්සම් කරගන්න තමන්ට තේරෙන්න ඕන. මේ වෙලාවේ නොදැනුවත්කම හින්දා වාරි එහෙම ගෙනියන්න හිතාගෙන ඉන්නවා නම් අනේ ගෙනියන්න එපා. ඔයාලා පව්. ඔයාලා හැමෝම පව්. ඔයාලා කොච්චර දුකක් විඳිනවද ඔය ගෙවල් ඇතුලේ. ඒ දුක් විඳලා ගන්න ඩිනර් එකෙන් ගන්න ටොපිය චොක්ලට් එක දාලා යන්න එපා කොහෙවත්. ඒක කවුරු හරි ගෙනියයි. ඒක ගෙනියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඔයාලට ගෙනිය ගන්න බැරි වෙනවා. ඔයාලා ඊට පස්සේ හූල පිච්චි පැය 6ක් තිස්සේ අරක ඇතුලේ යන කලොත් ඔයාලට බහින කලොත් මතක් වෙන්නේ ඒක. ඉතින් ඒකින්ද හැමෝටම මේ ආදරෙන් කියන්නේ මේක මේ විශේෂම පණිවිඩයක්. මේක හැමෝටම දෙන්න මේක. මට වීඩියෝ එක ෂෙයා වුණ නැති වුණාට මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ පණිවිඩය හැමෝටම කියන්න යන්න ඉන්න අය මේක දැනුවත් වෙලා යන්න. ගෙනියන්න එපා. තමන්ගේ ටිකට් එකේ බර කොච්චරද? හෑන්ඩ් ලැගේජ් එකේ කිලෝ 7යි. ටිකට් එකට තියෙන්නේ 20ද 30ද? ඒ ප්‍රමාණය අරගෙන ගෙනියන්න එපා. ගෙදරින් යන්න ඉස්සෙල්ලා ඔයාලා කිරාගෙන යන්න. ගෙදරින් කිරනකොට ටිකට් එකේ තියෙන්නේ කිලෝ 20 නම් ගෙදරින් කිරද්දින් අනිවාර්යෙන් කිලෝ එකක් අඩුවෙන් කිරා ගන්න. කිලෝ 30 නම් 29ක් ගෙනියන්න. එතෙන්ට යනකොට ඒක ගාන බැලන්ස් වෙනවා. ඒකින්ද හැමෝටම ආදරෙන් කියන්නේ. එහෙනම් ගිහින් එන්න. Thank you. Bye.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගත YouTube නාලිකාව රටවිරු අපේ අයිතිය